සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛිත දෙයක් දුකටපත් වෙන දෙයක් දැක්කොත් හිතන්න මමත් ඔය දුක විඳා කියලා. තංකිස්ස හේතු ඒකට හේතුව කීම අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ එච්චර දිගයි. ඔය දුක අපිට ඇවිල්ලා තියෙනවාමයි එකවරක් නොව 100,000 වාරයක්. කාලයක් අය අර සේයා දුව නැති මැරුවා කියලා චූටි දරුවෙක් මැරුවා කියලා රටම සංවේගයටපත් වුණා. අපි චූටි දූලා වෙලා ඉඳිද්දී පිරිමි අය ගෑනු ළමයි වෙලා ඉපදෙනවා, ගෑනු ළමයි පිරිමි අය වෙලා ඉපදෙනවා. ස්ත්‍රී පුරුෂ බවත් ස්ථිර නැහැ සංසාරේ. ළඟදී ජීවිතවල පිරිමි වෙලා ඉඳලා මේ ජීවිතේ ස්ත්‍රියක් වුණාට පස්සේ ඒ අයගේ පිරිමි ගති වැඩි. ඇඟ ස්ත්‍රියක් ගතිය පිරිමි. ඔකට හේතුව ඒක ඔය. ඊළඟට ඒක වෙන්නේ වැරදි කාමසේවනේ. ඊළඟ එක තමයි වැරදි කාමසේවනේ විපාක ඇවිල්ලා ළඟදී ආත්ම භාවයකදී එයා ස්ත්‍රියක් වෙනවා නම් ඇඟ පිරිමි ක්‍රියාව හැසිරීම කතාව කාන්තාවක් විදිහට හැදෙනවා. ඔය විදිහට නපුංසක ජීවිත සහිතව ඔබත් මමත් ආත්ම භාව කී කෝටියක් හිටියද අපි වෙලා නැති කෙනෙක් කියලා කිව්වොත් මේ වගේ සම්මා සම්බුදු වෙලා නැහැ අපි. සංසාරේ කවමදාවත් රහතන් වහන්සේලා වෙලා නැහැ අපි කවදාවත්. සංසාරේ කවමදාවත් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ලැබලා නැහැ කවදාවත්. ඒවනම් ලැබිලා නැහැ. අනිත් ඔක්කොම ලැබුණා. සක්විති රජකම්, රටවල් වල ජනාධිපතිකම්, සේනාපතිකම්, යුද්ධ මෙහෙවන ඒවා, මිනිස්සු ඝාතනය කරන ඒවා, සක්විති රජකම් කී කෝටියක් ඔබටත් මටත් ලැබුණාද? ආකාශයෙන් අපි දැන් ඇවිද ගන්න බිමින් අමාරුයි. ආකාශයේ කුරුල්ලෝ වගේ කොච්චර අපි ගියාද? 이르දි බලයෙන් ඇඟිලි 10න් ලෝක ධාතු 10ක් එළිය කරන බ්‍රහ්ම රාජවරු වෙලා ඔබත් මමත් හිටියා.